Kami යාළුවනේ ඉතින් අද අපි ප්ලේ කරන්නේ ලකී රා. ඉතින් මම අද අපේ බේස් එක හදන්නයි හිතාගෙන ඉන්නේ. මං කිව්වා නේද යාළුවනේ ඔයාලට මම මගේ බේස් එක හදන එක ගේනවා කියලා දෙක කොටසේ. ඒ හින්දා මං දැන් තුන කොටසේ හදනවා. මං දැන් බේස් එක මේ බේස් එක ගලවනවා. යාළුවනේ මේ බේස් එක ගලවලා තමයි හදන්නේ. ලොකු බේස් එකක් හදන්න කියලා හිතාගෙන ඉන්නේ. පුළුවන් වුණොත් අපේ අර එදා අර පොරෝ ගස් කැපීමෙන් පොරෝ වලින් එකක් කැඩුවා යාළුවනේ. යාළුවනේ දැන් රෑ වේගන වගේ ඉන්නේ. මම මේ බැලු බැලමට ගියේ කැඩුවේ. මං හිතුවේ යාළුවනේ උදේ කියලා. යාළුවනේ අපි නම් දැන් බුද්ධිය ගමු. නැත්නම් සොම්බිල මතු වෙනවනේ. සොම්බිල මතු වුනහම මල කෙලියක් වෙනවා. යාළුවනේ ඒ හින්දා අපි මේ දැන් ගේ කඩලා යාළුවනේ මේගේ කඩලා මං හදාගෙන ඉන්නයි හදන්න හැදුවේ. අර අහර තියෙන ඈත පේන්නේ උස කන්ද ඒකේ හදනවා. මට වුඩ් ඇති වෙයිද දන්නෙත් නෑ. හැබැයි බේස් එක හදන්න හදලා ඉවර කරන්න. වුඩ් ඇති වෙයිද දන්නෙත් නෑ. ප්ලැන්ක්ස් නම් ඇති වෙයි. හැබැයි අරව ඇති වෙයිද දන්නෙත් නැහැ. නම් ස්ටැක් හතරකට වැඩි තියෙනවා. වුඩ් නම් තියෙන ස්ටැක් දෙකක්. ඇති වෙයි. මදි වුණොත් තව අපි තව එපිසෝඩ් එකක් ගෙනල්ලා ඒක කපමු. මේ කන්ද උඩට නැගලා ආයි කන්දෙන් බිමට පදින්න බැරි. ඒ වගේ වෙන්නේ යන්නේ හැබැයි යාළුවනේ. දිනමින පුවත්පතේ වාර්තාවේ එලෙස සටහන් කර තියෙනවා. බොහොමයි නවට කලින් පාතාලේ අවිගස්තෝ අවියෙන් නැසේ කිව්වා තලවැඳුරුව තලමුන්නම් මොන් දිට ධම්ම කර්ම දිට ධම්ම වේදනීය කර්මය කියලා කිව්වා. සද වෙනම් පාතාලේ නම් සදෙක කිව්වා පයින්නට වෙනවා. චැප්ටර් එකේදී රොස්කලා අම්බලන්ගොඩ තුන්වෙනි බිල්ලක් ගන්නේ. දැන් ඉතින් මේ කන්ද නැග්ගට පස්සේ යාළුවනේ කෙලිපොසෝ නේද? අනේ මෙතන මුන්දා හැබැයි යාළුවනේ. උවිදී නේද යාළුවනේ? කේව් එක ළඟ ආනදොර පුරුදුවත්තේ අතහැර තමා ගිහින් හේමන්ත රන්දුරෝ සහ විල්සන් ජීවසිංහගේ සුපුරුදු වාර්තා අපි හදාගමු
අපේ බේස් එක මෙහි හරියේ. මං අපේ බඩු ගෙනවද අයියෝ ඉතින් යාළුවනේ මට අමතක මගේ ඇඳයි අරක ක්‍රාෆ්ටි ටේබල් ඒ දෙක ඉක්මනට බලන්න මේකේ ගන්නවා මගේ සවල එතනට පොන්ඩරින් ට්‍රේඩර් මතින් මට කියලා මම මේ ඒ ලීඩ් දෙක ගත්ත ගමන් දැන් මට සත්තු ගත්ත හැකි යාළුවෝ හරි දැන් මෙන්න මෙහෙම තමයි අපේ බේස් එක හදන්නේ ඔක්කොම තනකොළ අයින් කරනවා කොටු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි එක දෙක තුන හතර ඩබල් ප්‍රශ්නයක් නෑ ලස්සනට ගානට වැඩ ටික හිමින්ට යනවා හොඳේ දැස්ස නතර වුණා තාමත් එක්කම තියන්න පටන් ගත්තා සති දෙකක් බලන් හිටියේ කාර්යබල විද්‍යා දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිවස තුල අයිස් මාර්ගවල පැකට් කරන සිටියේදී තවත් දෙදෙනෙකු සමග පෙරේද අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙක් වන 28 හැවිරිදි අයෙක් සහ ඔහු සමග සිටි 29 හැවිරිදි හා 40 හැවිරිදි දෙදෙනෙක් බව පොලිසිය කියනවා ක්‍රීඩා ගුරුවරයා සම්පතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 2යිද දෙකක්ද දෙවෙනි සක්කරු සම්පතේ අයිස් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 110ක ප්‍රමාණයක්ද දෙවෙනි සක්කරු සම්පතේ ගන්න වෙනවා ප්‍රමාණයද දියතයි පොලිසිය සඳහන් කර තිබෙනවා අවුරුදු 76ක් පුරු වෙන්නේ පාසල් ළමයින්ගේ බෑග් එකේ දැන් 77 වෙනි වසරේ කරන්නේ प्रिंसिपल लगे स्कूले सर लगे बॅग के सिस्टम में गना හොඳටම චේන්ජ් වෙලා මොකෝ වෙලා නැද්ද සිස්ටම් එක සිස්ටම් එක හොඳටම චේන්ජ් වෙලා තියෙනවා එමු අරුණට කනිෂ්ඨ නිලධාරියන්ට පොලිසියෙන් කුඩම්මගේ සැලකිලි අපහසුතාවයටපත් නිලධාරියන්ගෙන් චෝදනා ක්‍රිෂ්ණඩී එදිරිසිංහ සටහන් කරනවා ශ්‍රී ලංකා පොලිසියේ පිරිමි හා කාන්තා කනිෂ්ඨ නිලධාරියන් සහ මම මෙන්න මේ බේස් එක හදන්නේ මේ යාළුවනේ මාලිගාවක් විදියට චෝදනා කර තිබෙනවා. එසේම දැන් පොලිසිය රාජකාරී යුතු කනිෂ්ඨ නිලධාරියන් සහ 20 25 වසරට ශාරීරික පසුගිය කාලතුල රුපියල් 7,000ක මුදලක් ලබා දීමට තීරණය කරා කියලා කියන්නේ කනිෂ්ඨ නිලධාරියන්ට පොලිසිය කුඩම්මගේ සැලකිලි වාර්තාවක් තියෙනවා පොලිස් පොලිසිය ඉලෙක්ට්‍රොනික නම්බුනා සපත කාර්යන පොලිස් පොස්ට් විමුක්තිනාකාරකට දැනට මෙන්න විදේශීය සංචාරකයන් සේව දේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත යාළුවෝ අපි මෙතන කපලා අතන වගේ රවුම ගන්න ස්ථාපිත කර තිබෙන අතර කොට්ටාශයේ නාමයේම කවුරු කරන්නේ කටයුතුකම් සිදු කරන නිලධාරියෙක් ආසන්නට ලැබුණේ රට මැද පිහිටි සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශකින් කියලා කියන්නේ ආරක්ෂක නිලධාරියෙක් නිලධාරියා නිසා එනතරේ හරි පොලිස් අවවාද කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කප්පන් කරනවා ව්‍යාපාරිකයෙක්ගෙන් පැමිණිලා සිඩ්නි රුවන්වැලි පාලකයා සටහන මෙසේ පැමිණිලි කර තිබෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ වසර 13කට විද්‍යානුකූලව ගණන් 17 ආකාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයේ කරගෙන යාම සහ රුපියල් ලක්ෂ 5ක කප්පන් මිල්ලූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට පොලිසිය අවවාද කර තිබෙදී ඔහු තමාගෙන් දිගින් දිගටම කප්පන් මිල්ලන බව කියනවා. පසුගිය පළාත්පාල මැතිවරණයේදී වෙනස් ආසනයේදී අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවකට තේරීපත් වූ මන්ත්‍රීවරයා 20 වසරේදී තමාට ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට බඳුන බව පවත්වාගෙන යාමට නම් ඔහුට රුපියල් ලක්ෂ 5ක් ලබා දෙන ඉල්ලා පසුගියදා දැන් අපි ගමු මේව කරන්නයි හේතුවේ මං ඉතින් ඒවා දැම්මා මම ළඟ මේවා තියෙනවා ඒ ටික දාලා ඉවරක් නැති වෙයිද කියලා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
නාවික හමුදාපති කාංචන බානකොටගේ අභිමානයට කැල්ලපන ආකාරයෙන් Facebook කරහා පහසාත්මක රැකියාවක් බවයි මේ සටහනේ කියන්නේ. අල්ලාස් නිලධාරියෙක් ලෙස රඟපෑ සැකකරු විමාන ව්‍යාජ හැඳුනුම්පත සෑදීමට පොලිසිය නිලධාරියෙක්ගෙන් සහාය ලැබුණේදයි පරීක්ෂණ ඉෂාරාත්කාරගේ සටහන අල්ලාස් පොලිසිය නිලධාරියෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයා සතුව තිබූ හැඳුනුම්පත සකස් කරන්න අල්ලාස් පොලිසිය යම් නිලධාරියෙක්ගේ සහාය ලැබුණේද යන්න සොයන බව තමයි සඳහන් කරන්නේ. ගණේ මුල්ල සංජීව කරන්න ලෝයගේ හැඳුනුම්පත හදන්න උදව්ව ලෝය කෙනෙක්ගෙන් අල්ලාස් නිලධාරියෙක් විදිහට රඟපාන්න අල්ලාස් ආයුධපත හදන්න හැඳුනුම්පත හදන්න සහායක් අල්ලාස් නිලධාරියෙක්ගෙන්ද සොයමින් ඇත. අල්ලාස් චෝදනාවට රිමාන්ඩ් සිටි හිටපු අතිරේක රස පරීක්ෂක සහ රක්ෂණ සමාගම් ලොක්කට අප අරුණ වාර්තාව 3 කෝටියක් මැණික් සිරුරේ සංගවාගෙන සීනියට පනින්න ගිය ව්‍යාපාරිකයා දෙදෙනෙක් අල්ලයි. ටීකේජී කපිලගේ සටහන මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් අතරංගොඩ ගැත්තාගෙන ඇති බවයි සූර්යවැව නුවන් ජයසේකරගේ වාර්තාවක සටහන් කරන්නේ. ඒ දිවෙන පොත්පතේ සටහනක එලෙස වාර්තා කර තිබෙනවා. එමු මෞබින් පොත්පතක මාලිමා මන්ත්‍රී කොස්තාවකල් ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක්. රාෂ්ට්‍රපති ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පොත්පතමාල සහ සූර්යකාන්ත පොලිසිය අනුයුක්ත කොස්තාවකල්වරයෙක් විසින් කරන ලද මෙහි දෙකක් සම්බන්ධයෙන් ඇබිලිපිටිය කොට්ටාශ මහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රුහුණු අධිපතිත්වයේ පුළුල් විමර්ශනයක් මේ සටහනේ වාර්තා කරන්නේ. දාපනේ ජයන්ත නානායකවත් වාර්තා කර තිබෙනවා. මේ යාළුවනේ අපි දැන් මේව අනිත් කොට වගේ හදන්නයි යන්නේ. එතකොට ලස්සනට හරි දැන් අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගන්න ඕනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක අනිවාර්යෙන්ම ඕනේ. දැන් අපි හදන්න ඕනේ පඩිපෙළ හදන්න ඕනේ. චෝදනා තුනයි කොස්තාපල්ට අප මාලිමා මන්ත්‍රී සිද්ධිය සමතේකට යන්න කියලායි එම වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. ඒ ලංකාදීප පොතේ සටහනක ඔන්න හරි. එම කවුරුවක් හදන්න තමයි යාළුවනේ මම එතන ඇත්ත ඇති. හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවුද ගෙවුනේ? කවුද ගුටි කෑවේ? කවුද රෙස් කළේ? මතක නැහැ. එක පැත්තකින් නම් ඩිමෙන්ෂියාද කොහෙද අනිත් පැත්තෙන් මේ වගේ රිවර්ස් එකට වගේ වෙන්නේ. මේ පැත්තේ මේ වෙයින් තියෙන්නේ. මේ පැත්තේ. පටන් ගත්තේ රම්වලගේ බැලුමෙන් සතිය ඉවර දැන් අපි නිල මහේස්ත්‍රාත්කමෙන් මේ තියෙන අපේ කොට බුද්ධිකලා ඊට කලින් සතිය පොරොන්දු රාජනායකයා මත වුණා. මේ දෙක දැන් සහෝලට මාරු කරගන්න. ඉලවහලා ඊට පස්සේ අපේ පඩිපෙළ දැන් මෙන්න මෙතනින් තියෙනවා. දොර තුනක් තියෙනවා. ඒක හොඳ. දොර දෙකේ විතරක් නෙවෙයි. හරි. පොලිස්පතිවරයා කියනවා. මහින්ද ගුණරත්නගේ ප්‍රකාශය ගෑන් සූර්යාරච්චි වාර්තා කරනවා. ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සූර්යකාන්ත පොලිසිය කොස්තාපල් වලට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වාස්තාවට අනුව කිසිදු පහර දීමක් සිදු වී නැති බවත් එම පොලිස් කොස්තාපල්වරයා අසත්‍ය ප්‍රමිල්ලක් කළා යන පිළිබඳව සැකයක් මතුවන බව තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන්නේ. රත්නපුර ජාතික ජනබලවේග මන්ත්‍රී කොස්තාපල් ගැටුම සූර්යවැව කොස්තාපල්ට ලක්ෂ 2ක ශරීරයක් දොරවල් හදන්නත් දෙනවා. යාළුවෝ සමග ගැටුමක් ඇති කර ගැනීම උත්සාහදායකයි. පොලිස් කොස්තාපල්වරයාව එළි වී තිබෙනවා. මන්ත්‍රීවරයා විසින් තමාට පහර දුන් බවට දොර දෙකේ එකක් හදපු කියවුනද නෑ නේ. දොර දෙකේ කලස් වෙනවා. පොළොන්න රෝහලට මුලින්ම ඇතුළත් වෙලා තිබෙනවා. පසු අධිපති රෝහලට ඇතුළත් වෙලා තියෙනවා. පොළොන්න රෝහලේදී පොලිස් සැරේන්වරයාව පරීක්ෂා කළ එක දොරක් දැම්ම යාළුවනේ. රෝහලේ රෝගී කාර්ය සුපුරුදු නෝ දැන් අනිත් දොර මේ කොස්තාපල්වලගේ මුද්‍රා සාක්කුවල මාත්‍රාවේ සාන්දෝලන නැති බවත් හදන්න ඕනේ. ලබාගෙන යාළුවනේ එක දොරකට හොඳයි කියලා ලයික් එකක් දාගෙන ලයින් ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාන්න ඕනේ නැහැ.